හාලෙලුයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද ඔබට උගන්වන්නේ ඔබේ ජීවිතයට ගොඩක් වැදගත් දෙයක්. ඔබ දකිනවා ඇති ප්‍රශ්නාර්ථ ලකුණක් ඉන්ඩිකේට් වෙනවා. අද මාතෘකාව තමයි සුවය ලබා ගන්න දෙවිදිය. ඔබට සුවය දෙවිදියකට ලබා ගන්න පුළුවන්. හාලෙලුයා. දේව වචනය අනුකූලව ඔබට සුවය දෙවිදියකට ලබා ගන්න පුළුවන්. ඔබගේ ජීවිතේ ඔබ තේරුම් ගන්න ඕනේ මොන ආකාරයටද ඔබ සුවය ලබා ගන්නේ කියලා. හාලෙලුයා. සුවය ලබා ගන්නේ මොන ආකාරයටද කියලා ඔබට ඔබ තීරණය කරන්න. අද ඔබ දකිනවා ඇති හුඟක් කිතුනුව පවා රෝගව ඉන්න. එතකොට ඒගොල්ලෝ ශල්ල කර්ම වලට භාජනය වෙනවා. ඒ විතරක් නෙමේ රෝග නිසා ඔවුන්ගේ ජීවිතේ පවා නැති වෙනවා. දේව වචනය අනුකූලව එහෙම වෙන්න බෑ. මොකද ජේසුස් වහන්සේ මේ පොළවේ හිටපු විදිය අනුව උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඉන්න විදියටම අපිත් මේ පොළවේ ඉන්නවා කිය. ඔබ දකින්න ඇති පාවුලුතුමා, එතකොට පේත්‍රස්තුමා, එතකොට යොහාන්තුමා, පිලිප්තුමා, ඒගොල්ලෝ ගෝලයෝ 12 දෙනා මේ පොළවේ සුවයෙන් ජීවත් වෙච්ච විදියක් තියෙනවා. හාලෙලුයා. ඔබට මතක නම් සුදර්ශන දොරටුව ළඟදී පේත්‍රස් සහ යොහාන් කොරෙක්ව සුව කරනවා. ඒ කියන්නේ පේත්‍රස් සහ යොහාන් ළඟ සුවය දෙන තරම් සුවයක් ඔවුන්ගේ ඇතුලේ තිබුණා. සුවයක් දෙන තරම් සුවයක් ඔවුන්ගේ ඇතුලේ තිබුණා. ඒ කියන්නේ මේ මව්කුස පටන් කොරව හිටපු කෙනෙක්ට ඇවිදින්න පුළුවන් සුවයේ බලයක් ඔවුන් ළඟ තිබුණා. ඔවුන්ගේ ඇතුලේ තිබුණා. ඒ කියන්නේ ඔබ කල්පනා කරලා බලන්න ඔවුන් සුවයේ ජීවත් වෙනවා විතරක් නෙමේ ඔවුන් තුලින් තව අයව සුව කරන ඒ සුවය ඔවුන් තුලින් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ දකින්න ඇති පාස්ටර් දිලිප් සිල්වා YouTube channel එකේ පිළිකා රෝග සුව වෙන. මම සුද්ධාත්මයන් වහන්සේ තුලින් යාඥා කරපම පිළිකා රෝග සුව වෙන. එතකොට තෙල් නැතුව යනවා. අක්මාවල තෙල් නැතුව යනවා. එවැනි පුදුම හාස්කම් වකුගඩු දෙකම නරක් වෙලා තියලා තියෙද්දි සුද්ධාත්මයන් වහන්සේ තුලින් යාඥා කරපුවම වකුගඩු දෙකක් විතරක් නෙමේ මගේ සභාවේ වකුගඩු 3ක් ඉන්න දරුවෙක් ඉන්න. ඒ කියන්නේ බද්ධ කරපු වකුගඩුවත් නරක් වෙලා තියෙද්දි තමයි ඇය අපිට මුණ ගැහුනේ. ඇත්තටම යාඥා කෙරුවේ අපි මේ ෆෝන් එකෙන්. එතකොට මන් තුලින් සුවය තව කෙනෙක්ට ලැබෙන්න තරම් මන් තුල සුවයක් තිබෙනවා. හාලෙලුයා. මන් තුල සුවයක් තිබෙනවා. එතකොට ඔබට මේ සුවය තුල ජීවත් වෙන්නත් පුළුවන්. තවත් සුවයක් තිබෙනවා. ඒ සුවය තුලත් ජීවත් වෙන්න පුළුවන්. හාලෙලුයා. සුවය ඔබට ලබා ගන්න පුළුවන් දෙවිදියකට. දෙවිදියකට ඔබට සුවය ලබා ගන්න පුළුවන් වෙනවා. හාලෙලුයා. එක විදියක් තමයි දෙවියන් වහන්සේ තුලින් ඔබට ලැබෙන සුවය. තව විදියක් තමයි වෛද්‍යවරුන් තුලින් ඔබට ලැබෙන සුවය. හාලෙලුයා. වෛද්‍යවරුන් තුලින් ඔබට ලැබෙන සුවය සහ දෙවියන් වහන්සේ තුලින් ඔබට ලැබෙන සුවය. මේ දෙවිදියටම ඔබට සුවය ලබා ගන්න පුළුවන් වෙනවා.
දෙවිදියටම. හාලෙලූයා. රේකබස්සකතලිය බබක. හාලෙලූයා. අද හුඟක් කිතුනුව පවා සුවය ලබා ගන්න යන්නේ වෛද්‍යවරුන් තුලින්. වෛද්‍යවරුන්ගෙන් තමයි සුවය ලබා ගන්න හදන්නේ. දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. එතකොට ලෝකයේ මිනිස්සයත් දෙවියන් වහන්සේගෙන් නෙමෙයි සුවය ලබා ගන්නේ වෛද්‍යවරුන්ගෙන්. හැබැයි පාවුලුතුමා කියනවා ලෝකයේ ආකාරයට ඔයගොල්ලෝ සමාන වෙන්න එපා. ලෝකීය ආකාරයට සුවය ලබා ගන්න යන්න එපා. ලෝකීය ආකාරයට වෛද්‍යවරු ළඟට යන්න එපා. ඔබ කල්පනා කරලා බලන්න ඔබ වෛද්‍යවරයෙක් ළඟට කිතුණුවෙක් යනවනම් ක්‍රිස්තියානි කෙනෙක් ඒ කියන්නේ යේසුස් වහන්සේව තමන්ගේ ස්වාමින් වහන්සේ ලෙස පිළිගත්ත කෙනෙක් වෛද්‍යවරයෙක් ළඟට යනවනම් ඒ කෙනා තුල තිබෙන්නා වූ ප්‍රඥාව ඒ කෙනා තුල තිබෙන්නා වූ ප්‍රඥාව මොකක්ද කියලා දෙවියන් වහන්සේ තුල ඉන්න ප්‍රඥාවන්තයෙක්ට තේරුම් ගන්න පුළුවන්. හාලෙලූයා. ප්‍රඥාවේ කොටස් 4ක් තිබෙනවා. ඒ කොටස් 4 තුල ඒගොල්ලෝ ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. හාලෙලූයා. මේ කොටස් 4 තුල ඉන්න කිතුණුවෝ ජීවත් වෙන විදියක් තියෙනවා. එක එක්කෙනාට මේ කොටස් 4ෙම ඉන්න අයට සුවය ක්‍රියාත්මක වෙන විදි 4ක්. හාලෙලූයා. සුවය ක්‍රියාත්මක වෙන විදි 4ක් තිබෙනවා. අද ඔබට මම කිව්වා වගේ මම අද කිතුණුව ගැන කතා කරන්නේ. ලෝකයේ අය කොහොමත් වෛද්‍යවරු ළඟට යන අය ඒගොල්ලෝ කොහොමත් වෛද්‍යවරුන්ගෙන් තමයි පිහිට ලබා ගන්න. සුවය ලබා ගන්න. එතකොට බෙහෙත් වලින් අද සුවය ලැබෙනවා වගේම දෙවියන් වහන්සේගෙනුත් සුවය ලැබෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේගෙන් ලැබෙන සුවය සහ බෙහෙත් වලින් ලැබෙන සුවය කියන ඒ දෙවර්ගයම තිබෙනවා. හැබැයි ඔබ දකිනවා ඇති වෛද්‍යවරුන්ගෙන් ඒ කියන්නේ බෙහෙත් වලින් ලැබෙන සුවය කෙටි කාලයකට තමයි මේ සුවය ක්‍රියාත්මක වෙන්නේ. කෙටි කාලයකට. කෙටි කාලයකට සුවය ක්‍රියාත්මක වෙලා වැඩක් නැහැ. දීර්ඝ කාලයකට සුවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. යේසුස් වහන්සේ කියනවා මම කාපු කසපහරේ සුවය නුඹට ලැබිලා තිබෙනවා. යේසුස් වහන්සේ කාපු කසපහරේ සුවය නුඹට ලැබිලා තිබෙනවා. හැබැයි කිතුණුව අද ලෙඩ වෙනවා. හැබැයි උන්වහන්සේගේ වචනේ කියන්නේ මොකද්ද? උන්වහන්සේ කාපු කසපහරේ සුවය ලැබුණා කිය. දැනටමත් ලැබිලා ඉවරයි. හැබැයි ඇයි ක්‍රිස්තියානි අය වෛද්‍යවරු ළඟට ගිහිල්ලා සුවය ලබා ගන්න හදන්නේ? ඔබ දකිනවා ඇති කන් ඇහෙන්නේ නැති ක්‍රිස්තියානි අය සුවය ලබා ගන්න වෛද්‍යවරු ළඟට ගිහින්. හාලෙලූයා. සුවය ලබා ගන්නේ වෛද්‍යවරු ළඟට ගිහින්. එතකොට ඇස් පේන්නේ නැති ක්‍රිස්තියානි අය සුවය ලබා ගන්නේ වෛද්‍යවරු ළඟට ගිහින්. ඔවුන් එක්ක කණ්ණාඩි දායි එක්ක කාච දායි. එතකොට කන් ඇහෙන්නේ නැති අය මොකක් හරි වෙන ගැජට් එකක් දාගනි. හාලෙලූයා. ඔබ දන්නවද කිතුණුවෙක්ගේ දෙවියන් වහන්සේගේ සුවය තුල ක්‍රියාත්මක වෙන කිතුණුවෙක්ගේ දතක්වත් වැටෙන්න බෑ. දතක්වත් වැටෙන්න බෑ. හාලෙලූයා. අන්න එහෙම ජීවිතයක් තමයි සුවයේ ජීවිතයක් තමයි දිව්‍යමය සුවයේ ජීවිතයක් තමයි දෙවිපියාණන් වහන්සේ අපිට දීලා තිබෙන්නේ. යේසුස් වහන්සේ කාපු කසපහරේ සුවයෙන් අපිට ලැබිලා තිබෙන්නේ. එතකොට මේ කොටස් 4 ඉන්න කිතුණුවෝ විද්‍යාව මත ඒ කියන්නේ වෛද්‍යවරු මත පළවෙනි කිතුණු කොටස
ගමන් කරන්නේ පළවෙනි මට්ටමේ. පළවෙනි ස්ථානයේ ඉන්න අය තමයි වෛද්‍යවරුන්ගෙන් යැපිලා ගමන යන්නේ. හැබැයි හතරවෙනි ස්ථානයේ හතරවෙනි මට්ටමේ ඉන්න කිතුණුවෝ කවදාක්වත් වෛද්‍යවරු තුල යැපෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ගෙන් යැපෙන්නේ නැහැ. ඔබට මෙහෙම කියනවා නම් ඕන් වෛද්‍යවරු ළඟට යැවෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ බෙහෙත් පෙත්තක් බොන්න අවශ්‍යතාවයක් වෙන්නේ. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ හතරවෙනි මට්ටමේ ඉන්න අය. හතරවෙනි මට්ටමේ ඉන්න අයට ඇත්තටම සුවය කියන දේ ඒ කියන්නේ අලුතෙන් ලබා ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මම සුවය ලබා ගන්න. මම සුවය ලබා ගන්න. නෑ එහෙම ලබා ගන්න ඕන දෙයක් නෙමෙයි. මේ හතරවෙනි මට්ටමේ ඉන්න සුවය තුල ජීවත් වෙන කෙනා. හාලෙලුයා. හතරවෙනි මට්ටමේ ඉන්න කෙනා කවමදාවත් ඒ සුවය තුල ඒ හතරවෙනි ප්‍රඥාවේ ඉන්න කෙනා කවමදාවත් ඒ සුවය ඒ කියන්නේ වෛද්‍යවරුන්ගෙන් යැපිලා සුවයක් ලබා ගන්න නැහැ. හාලෙලුයා. ඒ කියන්නේ ඒ හතරවෙනි මට්ටමේ ඉන්න හතරවෙනි ප්‍රඥාව මට්ටමේ ඉන්න කෙනා දෙවියන් වහන්සේ කොහොමද සුවයෙන් ඉන්නේ ඒ විදියටම ඒ කිතුණුවත් ඉන්නවා. හාලෙලුයා. ඒ කිතුණුවත් ඉන්නේ අන්න ඒ විදියටමයි. එතකොට දෙවියන් වහන්සේගෙන් දේව ප්‍රඥාවෙන් සුවය ලබා ගන්න විදියක් තිබෙනවා. බෙහෙත් වලින් ඒ කියන්නේ වෛද්‍යවරුන්ගෙන් සුවය ලබා ගන්න විදියක් තිබෙනවා. අපේ දෙවියන් වහන්සේගේ වචනය බලමු. 2 කොරින්ති 3:19. මෙතන කියනවා මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමයි. මක්නිසාද උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපාය වලින් අසු කරගන්න සේකැයි ලියා තිබේ. හාලෙලුයා. මෙතන කියනවා මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමයි. හාලෙලුයා. දෙවියන් වහන්සේ ඉදිරියේ මේ වෛද්‍යවරුන්ගේ ප්‍රඥාව මෝඩකම. මේ ලෝකේ ප්‍රඥාව කියන දේ මෝඩකම. මේ ලෝකේ සුවය කියන දේ ඇත්තටම දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමක්. ඒ කියන්නේ අනිත් තවත් වචන වලින් කියනවා නම් ඒක බොරුවක්. බොරුවක් ඒ. ඔබ කල්පනා කරලා බලන්න වෛද්‍යවරුන්ගේ ප්‍රඥාවෙන් සුවය ලැබුණා නම් ඒ සුවය පවත්වගෙන යන්න තව මේ බෙහෙත් ගන්න ඕන. හැබැයි දෙවියන් වහන්සේගෙන් ලැබෙන සුවය ලැබුණට පස්සේ ඒක දිගටම ක්‍රියාත්මක වෙනවා. හාලෙලුයා. දිගටම ක්‍රියාත්මක වෙනවා. දේව වචනය අනුකූලව ටැබ්ලට් ගන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච සුවය පවත්වගෙන. දෙවියන් වහන්සේ කියන්නේ මාත් එක්ක ගමනේ. මාත් එක්ක මගේ ප්‍රඥාව තුල ජීවත් වෙන්න. හරිම සරලයි. දේව වචනය අනුකූලව ඒ මම කිව්ව හතරවෙනි මට්ටමේ හතරවෙනි ප්‍රඥාවේ මට්ටම තුල ජීවත් වෙන්න කියන එක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. අන්න එවිට ඔබට ප්‍රඥාවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. හාලෙලුයා. ඒ කියන්නේ ප්‍රඥාව දේව ප්‍රඥාව නැවති සුවයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔබ දන්නවද? සුවයෙන් දෙවියන් වහන්සේ තුල සුවයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන එක තමයි. හාලෙලුයා. දේව ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන එක තමයි සුවයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. හාලෙලුයා. එතකොට ඇයි කිතුණෝ වෛද්‍යවරු ළඟට ගිහිල්ලා බෙහෙත් වලින් ජීවත් වෙන්න යන්නේ? එකම දෙයයි තියෙන්නේ කියන්නේ. ඔවුන්ට දේව ප්‍රඥාව නැහැ. ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමක් වන
ඒ ප්‍රඥාව, ඒ කියන්නේ පළවෙනි මට්ටමේ ප්‍රඥාව, විද්‍යාව කියන මට්ටමේ ප්‍රඥාව තුල ඔවුන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ, දේව වචනේ විශ්වාස කරන්නේ. ඒකනේ මිනිස්සුયો කියන්නේ. හුඟක් මේ ක්‍රිස්තියානිය කියනවා. ලෝකෙ මිනිස්සු කොහොමද කියනවා. හුඟක් ක්‍රිස්තියානිය කියනවා එහෙම වෙන්න පුළුවන්ද? යාඥා කරපම සුවයක් ලැබෙන්න පුළුවන්ද? සුවය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්නේ. දෙවියන් වහන්සේගේ මිනිස්සෙකින් සුවයක් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් එදා පේත්‍රස් සහ යෝහන් තුලින් සුවය නිදහස් වුණා. ඔවුන් දෙවියන් වහන්සේට යාඥා කර කර හිටියේ නෑ. ඔවුන් යේසුස් වහන්සේට යාඥා කර කර හිටියේ නෑ. ඔවුන් සුද්ධාත්මයන් වහන්සේට යාඥා කර කර හිටියේ නෑ. ඔවුන් කිව්වේ නැගිටින්. හාලෙලූයා. නැගිටලා ඇවිදින්. බලන්න පේත්‍රස් සහ යෝහන් ජීවත් වුණේ අර මම කිව්ව දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුල. දෙවියන් වහන්සේ ජීවත් වෙන ප්‍රඥාව තුල තමයි යෝහන් සහ පේත්‍රස් ජීවත් වුණේ. මොකද දෙවියන් වහන්සේගෙන් සියලු දේම අපිට ලැබෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ උල්පතක්සේ ක්‍රියාත්මක වෙන. ප්‍රඥාවේ උල්පත උන්වහන්සේ. සුවයේ උල්පත උන්වහන්සේ. මිදීමේ උල්පත උන්වහන්සේ. ගැලවීමේ උල්පත උන්වහන්සේ. සඵලත්වයේ උල්පත උන්වහන්සේ. අනුග්‍රහයේ උල්පත උන්වහන්සේ. කරුණාවේ උල්පත උන්වහන්සේ. උන්වහන්සේ සියල්ලේ උල්පත. හාලෙලූයා. ප්‍රඥාවේ උල්පත උන්වහන්සේ. සියලු දේම උල්පත. එතකොට මම ඔබට මෙහෙම දෙයක් කියනවා. දැන් ඔබට මේක කිව්වම ඔබ සමහර වෙලාවට එක එක අදහස් ඔබට එන්න පුළුවන්. මම ඔබට කියනවා කිතුණුවෙක් කවමදාවත් බෙහෙත් වලින් ජීවත් වෙන්න උවමනා නැහැ. බෙහෙත් බොන්න උවමනා නැහැ. හාලෙලූයා. මාත් එක්ක ලොකු කාලයක් දෙවියන් වහන්සේ පිළිගත්ත, යේසුස් වහන්සේ පිළිගත්ත එක අම්මා කෙනෙක් මාත් එක්ක කතා කරලා කිව්වා, "පාස්ටර් මං ඇදහිල්ලෙන් මං ගමන ආවා. මේ ගෙඩිය ඔපරේෂන් කරන්න නැතුව මං ඇදහිල්ලෙන් ගමන ආවා. හැබැයි ඇයි පාස්ටර් මේ ගෙඩිය ඔපරේෂන් කරන්න උනේ?" හාලෙලූයා. ඇදහිල්ලෙන් ගමනක් එනවා කියන එකයි, ඇදහිල්ල ක්‍රියාවට දානවා කියන එකයි, ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන එකයි තුනක්. හාලෙලූයා. ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන එකයි, ඇදහිල්ලෙන් ගමනක් යනවා කියන එකයි, ඇදහිල්ලෙන් දේවල් කරනවා කියන එකයි තුනක්. හාලෙලූයා. එතකොට ඇදහිල්ල කියලා කියන්නේ දේව වචනේ කියනවා යේසුස් වහන්සේ කිව්වේ නෑනේ මම සුවය කෙරුවා ඔයාව මම සුව කෙරුවා. යේසුස් වහන්සේ කිව්වේ නුඹේ ඇදහිල්ල නුඹව සුව කෙරුවා. ඒ කියන්නේ ඇදහිල්ල කියන නීතියට පුළුවන්, ඇදහිල්ල කියන කන්නාඩියට පුළුවන්, ඇදහිල්ල කියන ඒ බලයට පුළුවන් සුව කරන්න. හාලෙලූයා. ඒ කියන්නේ යේසුස් වහන්සේ කිසි දෙයක් කෙරුවේ නැහැ. යේසුස් වහන්සේ කිව්වා නුඹේ ඇදහිල්ල නුඹව සුව කෙරුවා. ඒ කියන්නේ වෙනත් වචන වලින් කියනවා නම් යේසුස් වහන්සේ කිසි දෙයක් කරලා නැහැ එතන. කිසිම දෙයක් කරලා නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවේ එයාට ක්‍රියාත්මක වුණා දේව ප්‍රඥාව. ඒකයි ඇදහිල්ල කියලා කියන්නේ. දේව වචනේ කියනවා ඇදහිල්ලෙන් විතරයි දෙවියන් වහන්සේව ප්‍රීතියට පමුණවන්න පුළුවන්. හාලෙලූයා. එතකොට එයා තුල දෙවියන් වහන්සේගේ ප්‍රඥාව, සුවය නැමැති ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්න ගත්තා. හාලෙලූයා. සුවය නැමැති ප්‍රඥාව ක්‍රියාත්මක වුණා. එතකොට ඔබ කල්පනා කරලා බලන්නකො. කිතුණුවෙක් වුණාම එයා බෙහෙත් ගන්න ඕනේ නැහැ. කිතුණුවෙක් වුණාම එයා බෙහෙත් ගන්න උවමනාවක් නැහැ. කිතුණුවෙක් කවදාක්වත් වෛද්‍යවරයෙක් ළඟට යන්න උවමනා නැහැ.
කිතුණුවෙක් යා යුත්තේ මේ ප්‍රඥාව තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන තැනක. ඒ ඉහළ ඉගැන්වීමක් තියෙන තැනක. හාලෙලූයා. මගේ සභාවේ හුඟක් අය මට කියන පාස්ටර් ඔයා සුවයෙන් ජීවත් වෙනවා. ඔයා කියන දේ අපි කරලා අපිත් සුවයෙන් ජීවත් වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. මට මගේ සභාවේ ඉන්න අම්මා කෙනෙක්ගේ පුතෙක් කිව්වා පාස්ටර් මගේ අම්මා තව අවුරුදු 15ක්වත් ජීවත් වෙනවා. හාලෙලූයා. මොකද්ද හේතුව? එයාට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මන් තුලින් උගන්නලා සුද්ධාත්මයන් වහන්සේ එයා ඒ තොරතුරු මත ඒ ප්‍රඥාව මත එයා සුවයෙන් දියුණු වෙන. ඒ කියන්නේ සුවය තුල එයා ජීවත් වෙන. සුවය නැමැති ප්‍රඥාව තුල එයා ජීවත් වෙනවා. ඔබ දන්නවද මේ සුවය කියන්නේ ප්‍රඥාවක් මම කිව්වා වගේ. හාලෙලූයා. හාලෙලූයා. ඔබ එම නිසා ඔබ මේ දෙවර්ගයෙන් එක වර්ගයක් ඔබ තෝරගන්න. දේව සුවයද දෙවියන් වහන්සේගේ දිව්‍යමය සුවයද එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ බෙහෙත් වලින් ලැබෙන සුවය. ඔය දෙකෙන් එකක් ඔබ තේරුම් අරගෙන ඔබ ලබා ගන්න. හාලෙලූයා. ඔබ ලබා ගන්න ඕන. එතකොට දෙවියන් වහන්සේගෙන් සුවය ලබා ගන්න විදි තිබෙනවා. සුවය ලබා ගන්න විදි තිබෙනවා. අන්න ඒ විදියට ඔබ සුවය ලබා ගත්තට පස්සේ ඔබට ඇත්තටම ඔබ සුවය වෙනුවෙන් යාඥා කරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේට ඔබ සුවය වෙනුවෙන් අනේ ස්වාමිනේ සුව කරන්න. අනේ ස්වාමිනේ සුව නෑ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අලුතෙන් මේ දෙවියන් වහන්සේට කියන්න උවමනාවක් නැහැ. අනේ ස්වාමිනේ සුව කරන්න කියලා. දෙවියන් වහන්සේ සුව කරලා ඉවරයි. දැන් ඔබට තිබෙන්නේ ඒ තුල ජීවත් වෙන්න. ඒ කියන්නේ සුවේ නැමැති ප්‍රඥාව තුල දෙවියන් වහන්සේ ජීවත් වෙන ආකාරයටම ඔබටත් ජීවත් වෙන්න තිබෙන්නේ. මොකද යේසුස් වහන්සේ මේ පොළවේ ඉද්දි මේ පස්පංගුව ගේන්න කියලා කිව්වේ නැහැනේ. යේසුස් වහන්සේ මේ පොළවේ ඉද්දි ඒ විදිහට ජීවත් වුන්නේ නැහැ. එම නිසා ඔබත් එහෙම ජීවත් වෙන්න එපා. ඔබත් එහෙම ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක මෝඩකම. දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩෙක් වෙන්න එපා. දේව වචනේ අනුකූලව ඔබ ප්‍රඥාවන්තයෙක් කියලා තමයි දේව වචනේ කියන්නේ. හාලෙලූයා. ඒක නිසා දෙවියන් වහන්සේගේ සුවය තුල ඔබ ජීවත් වෙන්න. ඒක ලබා ගන්න විදිය, ඒ කියන්නේ ඒ තුල ඒ ප්‍රඥාව ලබාගෙන ඒක ඒ තුල ජීවත් වෙන විදිය ඔබ ඉගෙන ගන්න. ඒක තමයි ඔබ වෛද්‍යවරුන්ට අනේ නිකන් නාස්ති කරන්න එපා ඔබගේ මුදල්. දෙවියන් වහන්සේ දුන්න මුදල්. ඔබට තිබෙන්නේ මේ ප්‍රඥාව උගන්වන තැනකට ඇවිල්ලා ඔබ ඉගෙන ගන්න. ඔබට ජේසු පීඨයි. හාලෙලූයා.